මේ තමයි තම්බපු දෙහි. මේ දෙහි තම්බාගෙන යන ගමන් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක හොඳට වේලන්න ඕනේ. මද පවන නෙමේ, හොඳට අවුවට දාලා වේලන්න ඕනේ. ලුණු දෙහි හදන ක්‍රමය වෙනයි, තම්බපු දෙහි හදන ක්‍රමය වෙනයි. සාමාන්‍යයෙන් ගැමි ක්‍රමයට ලුණු දෙහි හැදුවොත් අපි ඒක කන්න අවුරුදු 5ක් 6ක්වත් තියන්න ඕනේ ලුණු දෙහි හදලා. එතකොට තමයි ඒකේ අමුතුම ටේස්ට් එකක් එන්නේ. මම දැකලා තියෙනවා ගියපු සමහරක් ගම්වල ලුණු දෙහි හදලා අවුරුදු 8 අවුරුදු 10 තියෙනවා පාවිච්චියට ගන්න නැතුව. ඒ කියන්නේ අවුරුදු 10කින් පස්සේ තමයි එයාලා පාවිච්චියට ගන්නෙ. මාරම රසයක් තියෙන්නේ එතකොට. ඉතින් ගොඩක් පැතිවල එක එක විදිහට මේ හදන්නේ, විවිධාකාර විදිහට හදන්නේ. ඔයාලට මේ පේන්නේ කහ පාට තම්බපු දෙහි. දැන් ඔයාලට මේ පේන්නේ තම්බලා ඉවර වෙලා තියෙන උයන්න ගන්න පුළුවන් තරමේ කළු දෙහි, තම්බපු දෙහි.